භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं සංඝං गच्छामि शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं ဒုတိယံ गच्छामि පි ධම්මං शरणं द्वितीयंपि गच्छामि धम्मं शरणं ဒုတိယံ गच्छामि පි සංඝං शरणं तृतीयंपि गच्छामि संघं शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं တတိယံ गच्छामि පි ධම්මං शरणं तृतीयंपि गच्छामि धम्मं शरणं တ गच्छामि တိယံ පි සංඝං शरणं तृतीयंपि गच्छामि संघं शरणं गच्छामि පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි पाणातिपाता वेरमणि सिक्खापदं අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समादियामि वेरमणि सिक्खापदं समादियामि කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि මුසාවාදා වේරමණී සික්ඛාපදං मुसावादा සමාදියාමි वेरमणि सिक्खापदं समादियामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි वेरमणि सिक्खापदं समादियामि පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි वेरमणि सिक्खापदं समादियामि සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිත්‍යා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි वेरमणि सिक्खापदं समादियामि මේ තිසරණ සහිත වූ සහිතෝ ආජීවශ්‍රමක සීලය ආජීවශ්‍රමක සීලය දෙලොව දියුණුව පිණිසත් දෙලොව දියුණුව පිණිසත් උතුම් මාර්ගඵල නිවන් සුව පිණිසත් හේතු වේවා වාසනාව වේවා සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्ब पापस्साकरणं कुशलस्स उपसम्पदा सचित्त परियोदपनं एतं බුද්ධානුශාසනන්ති. හොඳයි. දැන් මේ අවස්ථාව අපට පමණක් නෙමෙයි සමස්ත ලෝකවාසීන්ටම සුවිශේෂ අවස්ථාවක්. අපි මේ දහම් පණිවිඩය නරඹන සෑම දිනාටම දැන් මෙතන එකතු වෙලා ඉන්න පිරිසට වගේම තමන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් කරා ගමන් කරන්නට තමන්ගේ ජීවිතයට මේ දක්වා පැවති දුක් කරදර නිමා කරගන්නට හොඳම ධර්ම දේශනයක් බවට පත් වේ මේ ධර්ම දේශනාව. දේශනාව කරන කෙනා කරන්නේ මොකක්ද කියන මුලින් දැනගෙන ඒ වැඩේ අවසන් වෙනකන් එක අරමුණකින් ඒ කියන්නේ විතක්ක තර්ක කිරීමකින් තොරව විචාරශීලී බවකින් යුක්තව ප්‍රීතියෙන් යුක්තව සුඛයෙන් යුක්තව ඒක ආරම්භණකින් ධර්ම දේශනාවක් කරනකොට ඒ ධර්ම දේශනාව කරන කෙනාටත් අහන කෙනාටත් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒකම තමයි අපි දැන් මේ සමාදන් වෙච්ච සීලය කියන්නේ සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ වගේම ඒ වචනෙන් කියන්නේ කාටවත් අර වැඩක් නැති වචන කියන්නේ නැතුව ඉන්නවා කියන එක. කියන කෙනාටත් අහන කෙනාටත් වැදගත් වචන කියනවා. ඒ වගේම පරුස වචන කියන්නේ නැහැ කියන්නේ අහන කෙනාට මිහිරි වචන කියවෙන්න ඕන ධර්ම දේශනාවක. තමන්ගේ හිතට දුකක් ඇති වෙන වචන කියවුනොත් ඒ ධර්ම දේශනාවෙන් වැඩක් නැහැ. ඒ වගේම තමයි හිස් වචන කියන්නේ නැහැ කියලා කියන්නේ
කිසිම කෙනෙකුට වැඩක් නැති නිකන් ඔහේ ධර්ම දේශනාවක් කරනවා කියලා කියවගෙන යනවා නෙමෙයි. අහගෙන ඉඳලා නැගිටලා සාදු කියලා යනවා අහපු එකෙන් පස්ස විපාකයක් ලැබෙයි කියලා. එහෙම එකක් වෙන්නත් බෑ. ඒ වගේම එතකොට මේ ධර්ම දේශනාවක් අහනකොට හතුරාගේත් මිතුරාගේත් සිතේ තියෙන කෙලෙස් අයින් වෙලා සමගිය ඇති වෙන්න ඕන ධර්ම දේශනාවක. ඒ විදිහට ධර්ම දේශනාවක් කරන්න මේ දේශනාව කියන මේ වචන හතර ගත්තේ මොකද වචනයෙන් තමයි ධර්ම දේශනාවක් කරන්නේ. මේ දක්වා කරපු වැඩවල දේශනා ශක්තිය මේ නොයෙක් තැන්වල තියෙනවා. දේශනාවෙන් කරපු දේවල් ලිඛිත මාධ්‍යයෙන් අපි පත්‍රිකාවට හරවලා පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවා. පත්‍රිකාව බලන කෙනා හිතන්න ඕනේ එතකොට මේ මිනිස්සයා කියන දේ තමයි මේ ලියලා තියෙන්නේ කියලා. එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් කරන්නේ එතකොට වචනයෙන් පිට වෙන දේ තමයි හිතේ ඇති වෙලා නිර්මාණය වෙලා හිතෙන් එළියට එන්නේ වචන බවට පත් වෙලා. මේ විදිහට. එතකොට කතා කරන්න බැරි කෙනෙක්ගේ අපි දන්නවා අංග විකල ගොළු මේ වගේ අයට වෙනම භාෂාවක් තියෙනවා. ඒ භාෂාවල් හසුරුවන්නේ හිතේ ඇති වෙන අර්ථය පිටට නිරූපණය කරන්න පහසු වෙන්න. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි භාෂා ගත්තම ඉංග්‍රීසි භාෂාව, දමිළ භාෂාව, සිංහල භාෂාව මේ විදිහට භාෂා තියෙනවා. මේ භාෂාවල් අතර ගැටීමක් ඇති වෙන්නේ නැතුව අවබෝධය අර්ථ දෙක තුනකට එකම අර්ථය 3-4කට යොමු වෙන්නේ නැතුව පිරිසිදු අපිට අදහස් ප්‍රකාශ කරන්න තියෙන සිංහල භාෂාව. එතකොට මෙන්න මේ සිංහලෙන් බණ කියන එකේ වටිනකම එකයි පැහැදිලි වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පාලියෙන් මාගදී භාෂාවෙන් මේවෙන් බණ කිව්වා තමයි සංස්කෘත භාෂාවෙන් ඒව භාවිත කළා තමයි. නමුත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙළපතේ ආ සතර පුරුදු කරගෙන ආපු විදිය. ඒක නිසා සිංහල භාෂාවෙන් බණ කියන මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් පසුව මෛත්‍රී බුද්ධ ශාසනය මේ වගේ සිංහල භාෂාවෙන් ධර්ම දේශනා කරනවා. එහෙමනම් දැන් මේ මුලින්ම පැහැදිලි කරේ කෙටියෙන් සාමාන්‍ය දැනීම පිළිබඳව මාතෘකා පාඨය කරගත්ත ධර්ම දේශනාවට සියලුම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ අවවාදය සබ්බ පාපස්සකරණ අපි සියලුම පාපයන්ගෙන් වැළකීලා ජීවත් වෙන්න ඕනේ. ඊළඟට කුසල සුපසම්පදා කියුවේ පින්කම් කර කර ගියාට මේ සතර මායාවේ බන්ධනයට අහු වෙලා අපේ සතර සැරිසරනවා මිසක අපේ සසරෙන් එතර වෙන්න විදියක් නැහැ. සිංහල බෞද්ධ විදිහට අපි පවුලක උපදින්නේ මොකටද මෙන්න මේ ටික දැනගන්න. එතකොට පින්කම් කරන එක අපිට දේශනා කරලා තියෙනවා ආදර්ශයෙන් පෙන්වලා දීලා තියෙනවා අපේ යේසුස් වහන්සේ. දැන් මෙතන ඒ ආගම ගැන දන්නේ ඉන්න නිසායි මේක සඳහන් කරන්නේ. ආදර්ශයෙන් අපිට පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරක මහණෙනි මේ සතර ඉද්ධිපාද ධර්ම වඩපු කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පරමාංශ අවුරුදු 120යි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ 120 ආයුෂ තියෙන කාලයේම බුදුහාමුදුරුවෝ මේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතර ඉද්ධිපාද ධර්ම වැඩිවහම අවශ්‍ය නම් කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. බුදු කෙනෙක් කවදාවත් බොරු කියන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? සතර ඉද්ධිපාද ධර්ම වඩන්න ඕනේ. සතර ඉද්ධිපාද ධර්ම කියලා කියන්නේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන කාරණා හතර. ඡන්දය කියන්නේ තමන්ගේ කැමැත්ත. ඒ තමන්ගේ කැමැත්ත මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට යොමුනා නම් ඒ පුද්ගලයා ඒ ධර්මය අනුගමනය කරනවා. ඡන්දය කැමැත්ත. චිත්තය කියන්නේ සිත. තමන්ගේ සිත ගැන කැමැත්ත ඇති කරගන්න ඕනේ. ගොඩක් දෙනෙක් තමන්ගේ සිත තියාගෙන බාහිර දෙයකට තමයි කැමැත්ත ඇති කරගන්නේ. ඒක නිසා බාහිර දේවල් ලං කරගන්නවා කැමැත්තට අනුව. ඒ දේට ආස කරන්න ඒ දේම ලං වෙනවා මිසක Tamanට සැපක් දෙන දෙයක් ලං කරගන්න බැරි වෙනවා. නිදර්ශනයක් හැටියට දැන් කුඩා දරුවෙක්ගේ රූපයට ආසා කරනකොට ඒ රූපය ලං කරගන්නවා. ලං කරගෙන ඒ රූපය Tamanට ලං වෙච්ච නිසා අනිත් අයටගේ සිත් වලටත් ඒක වැඩිපුර පෙන්වන්න උවමනා වෙනවා. ඒක නිසා වැඩියෙන් පේන්න තැන් වලට ඒ රූපය අරන් යනවා. හැබැයි ඒ රූප රාගයෙන් දුක් ඇති වෙන්නේ මොකද? Tamanට ක්‍රියාකාරී ධර්ම රාගයට සමීප වෙන්න බැරි වෙනවා රූප රාගය තුල ඉන්නකම්. අපි දෙකක් එක සැරේ ගන්න බෑ. අපි එක අතකින් එක සැරේට ගන්න පුළුවන්. ඒක නිසා Tamanගේ සිතෙන් තමයි මේ ලෝකය හසුරවන්නේ, සිතෙන් තමයි ලෝකෙ සැප විඳින්නේ. එහෙමනම් සැප විඳින්න දේ සැප විඳින්න ගත යුතු දේ මොකක්ද කියලා මුලින් තෝරගන්න ඕනේ. මේක තමයි තර්ක කිරීමකින් තොරව කටයුතු කරනවා කියන්නේ. ඒකට අවබෝධය තියෙන්න ඕනේ. ඒ අවබෝධය ඇති කරගෙන යන රූපය ගත්තාම රූප වලට ආසාව ඇති වුනහම ඒ ඔස්සේ දිගට යනවා. අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පඳුරක් ගැට ගන්නවා. බාරයක් වෙනවා.
කවදාවත් ප්‍රතිඵලයක් එන්නේ අර රූපේ අපිට දෙයි කියලා ඒ රූපේ ගාටම ගින් කියෝ ඉන්න පුද්ගලයා මැරෙනකම්. මේක තමයි ධර්මතාවය. ඒක රූප රාගයේ ඇති වෙන ආකාරය. ඊළඟට මේ ගමන පටන් ගන්නකොට අපි විශේෂ විහාරස්ථානයකට ගියා. ඒ විහාරස්ථානයේ අපායට යන අය ගැන සඳහන් කරලා තිබුණා. මනුස්ස ආත්මේ මනුස්ස ලෝකේ පෙන්නලා ඊට පහළින් තමයි අපාය සඳහන් කරලා තිබුණේ. ඇයි ඒ රාගයේ ආසාව ඇති වුණාම රූප වලට ආසාව ඇති වුණාම ධර්මයට වැරදි විදිහට ආසාව ඇති වුණාම මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මයට ආසාව ඇති කරගන්න නෙමෙයි. ධර්මයේ ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ගන්න. ධර්මයට ආසාව ඇති කරගෙන අර ඔරුව කරේ තියාගෙන යනවා කියන්නේ ඔරුව ගඟේ එගඩොන් වෙන්න අවස්ථාව ලැබුණා. ඒක නිසා මේ ඔරුව හොඳයි කියලා ඔරුවට ආසාව ඇති වුණා. මේ මනුස්සයා ගඟේ ඔරුව තියන්නේ ඒකත් කරේ තියාගෙන ගෙදර යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔරුවෙන් ඉගඩුණාම ඔරුව කරේ තියාගෙන යන්න හදන්න එපා. මේ ධර්මයේ දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේලා අපිට මේ දුකින් එතර වෙන්න. ඒක නිසා ධර්මයට ආස කරගෙන ධර්මයේ ප්‍රතිබන්ධින් ලැහැත් වෙන්න හොඳ නැහැ. එහෙමනම් යේසුස් වහන්සේ අපිට යමක් පෙන්වලා දුන්නේ මේ දේ කරලා මම මේ දේ කරගත්තා. ඒක නිසා යේසුස් වහන්සේ අනුව කටයුතු කරන අයත් ඒ දේ කරන්න ඕනේ. ඒ දේ කරලා තමනුත් ඒ ප්‍රතිඵලය ලබන්න ඕන. ඒ ප්‍රතිඵලය අත්විඳින්න ඕනේ, මුක්ති විඳින්න ඕනේ. ඒක නිසා අද එහෙමනම් අපි සියලුම ආගම්වල ආගම් ශාස්ත්‍රවරුන් යමක් කරලා පෙන්වුවා. ඒ දේ අපි කරන්න ඕනේ. ඒක තමයි අපි ඒ ශක්තිය අපි ගාවට ගත්තා කියන්නේ. ඒ ශාස්ත්‍රවරුන් බුද්ධත්වයට පත් වුණා කියන්නේ බුදුහාඳුරෝ ඒ තමන්ගේ සිත සතරෙන් දුකින් එතර ගත්තා. එහෙනම් ඒ බුදුන් සරණ ගියාම අපිත් ඒ தත්වයට පත් වෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ බුද්ධ රූපේට ඒ චෛත්‍යයට වැඳ ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ දක්වා දේශනා කරපු ධර්මය අහන්න තියෙන්නේ, අහලා ඔබට ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්න තියෙන්නේ. පත්‍රිකාවල මුද්‍රණය කරපු ධර්මය බලලා S2 බලලා හිතට අරගෙන ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්න තියෙන්නේ. එහෙමනම් මේ විදිහට යන ගමනේදී දැන් මේ පොළොන්නරුව පුරවරයට ඇවිල්ලා ඉන්නේ. පොළොන්නරුව පුරේට ආවේ මොකද? ඔයගොල්ලෝ දන්නවා ණයයි පොළඟයි වගේ කියලා කතාවක් තියෙනවානේ. එක ගැටීමක් තියෙනවා, දෙන්න එක්කෙනෙකුට එක්කෙනෙක් පරාජය වෙන්නේ නැහැනේ. ඒක නිසා එහෙමනම් මේ අනුරාධපුර යුගයයි පොළොන්නරුව යුගයයි ගත්තාම 8ම ස්ථාන 12ම ස්ථාන මේවා තියෙනවානේ. ඒ වගේම මේ කාලවල රජකම් කරපු රජවරු අරයට වඩා මෙයා ලොකුයි, මෙයාට වඩා එයා ලොකුයි කියලා කියන්න අපිට බෑනේ. ඒක නිසා එහෙමනම් අපි මේ යුද්ධේ නිමා කිරීම පූජා මාලාව 94 පටන් ගත්තේ. ඒ 94 පටන් ගන්න අවස්ථාවේදී තමයි ඒ මෙත්බෝසත් බලමණ්ඩලයේ බෝපේ සමිතිය පටන් අරන් මේ අද වගේම අද මේ ගෙදර කට්ටිය විතරයි ඉන්නේ. හැබැයි මේ ගෙදර රත්නපුරෙන් ඇවිල්ලා ඉන්නවා කට්ටිය. සබරගොන් පළාතෙන්. බස්නාහිර පළාතෙන් ඇවිල්ලා ඉන්නවා කට්ටිය. ඊළඟට මධ්‍යම පළාතෙන් ඉන්නවනේ. එතකොට මේ විදිහට අපේ පළාත් කීපයකින් එක්කහු වෙලා තියෙනවා. දැන් පළාත් 3ක් කිව්වහම මෙතන තුනුරුවන් වෙන්නේ. අපි සාසනික වැඩක් නේ කරන්නේ. ඒක නිසා රටේ පළාත් 9න් 3ක් එක්කහු වෙලා තියෙනවා. එහෙනම් තුනුරුවන් වෙන්නේ. ඉතිරි පළාත් 6 අපි දාමු මොකටද? මිනිස්සෙක් හැටියට අපිට ඉපදුනාම ආයතන 6ක් ලැබෙනවා. සලායතනනේ. එහෙනම් තුනුරුවන් සරණ ගිහිල්ලා මේ ආයතන 6 අපි සංවර කරගන්න ඕනේ. දැන් පළාත් 9 හරිනේ. එහෙමනම් ලංකාවේ පළාත් 9යි තියෙන්නේ ලංකාවටම ගැලපෙන බණක් මේක එතකොට. දැන් එතකොට අපි බණ ගම්මු සබ්බ පාපස්සා කරන සියලු පව් වලින් වළකින්න ඕනේ. පව් කරන කට්ටියක් ඉන්නවා, පව් කරන්න අනුබල දෙන කට්ටියක් ඉන්නවා, පව් කරලා ලැබෙන ප්‍රතිඵලයේ භුක්ති විඳින කට්ටියක් ඉන්නවා. දැන් කණ්ඩායම් 3යි. තුනුරුවන් සරණ ගියාම බුදුහාමුදුරුවෝ ශාසනය පෙන්නලා දුන්නා. පව් කරන කට්ටිය. ඊළඟට ඒ ශාසනය පවත්වාගෙන යනවා ධර්මයේ විශ්වය තුල තියෙනවා. දැන් මම වගේ මේ විදියට සිත දිනු කරගත්තාම අර නොපෙන ධර්ම ශක්තිය, කිරණ ශක්තිය අරගෙන හිතට ඒ හිතින් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. වචනයට පරිවර්තනය කරලා. ඒක තමයි ධර්ම ශක්තිය. දැන් එතකොට පව් කරන කට්ටිය ඉන්නවා. පව් කරන කට්ටියට මැදින් ධර්ම ශක්තිය නම් අපි මේ කරන්නේ පාපයට මොකක්ද තියෙන්නේ? අධර්ම ශක්තිය. අධර්ම ශක්තිය දෙන කට්ටිය ඉන්නවනේ. දොස්තරලා එහෙම කියනවා අනුබල දෙනවා. දැන් පුජ්‍යලෙක් ගියාම කොඳු වැට පෙළ දිරනවා. කාපන් ගිහිල්ලා හාල් මැෂ. කියනවා නේද? දැන් එතකොට අපි ඔය ඊයේ ගමන ගියේ නැත්තේ අර මං මේ ඉන්න සේලුම දෙනාට වඩා ගරු කරන අර මේ අර ජුවන් එයාගේ අක්ක කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ. ඒ අක්කට ගරු කරනවා. එයා මේ හොඳ ගමනක් යනවා. එයා මට කිව්වා මෙහෙමයි කියලා විස්තරයක්. ඒ විස්තරේ එහෙම දෙයක් නැතුව කිව්වත් මං එයා වචන නැතුව ඒක අහක දාන්නේ නැහැ.
මොකද මේ එන ගමන පටන් ගන්න ඉඳන් මේ දක්වාම අරන් ආවේ එයාගේ ශක්තිය නිසා. එයා මෙතන නොහිටියාට. ඒක නිසා දැන් එතකොට මේ අපි ඒ ඊයේ ගමන ගියේ නැත්නම් එතකොට අලි ඉන්නවා කියලා නේ. පාර ඇහුවාම අහපුවේත් කිව්වා අලි ඉන්නවා කියලා නේද? ඒක නිසා අපි එහෙමනම් ඒ අලින්ගේ කොඳු වැට පෙළ දිරන්නේ නැත්තේ අලින්ට අපි බය වෙන්නේ. දැන් අපි අතර හිටියනේ හාල්මස්ස කන අය ඉන්නේ කියලා. අලි ආවම එක්කෙනෙක් ඉස්සරහට දැම්ම නම් හරියි. ඇයි අලියාගේ පිටමැද්දට පාරක් දුන්නාම කොඳු වැට පෙළ කැඩිලා උරු දෙකට නැවෙන්නේ. ඇයි හාල්මස්ස කන්නේ නැහැ අලිය? ඒක නිසා බුදුහාඳුරු කිව්වේ විඥාණයෙන් යුක්ත මනසින් ප්‍රඥාවෙන් යුක්ත ධර්මයේ තේරුම් ගන්න කිව්වනේ. ඒ නිසා අපිට ආලෝකයක් ලැබෙන ක්‍රමය මේ ධර්මයේ තුල තියෙනවා. යේසුස් වහන්සේ කිව්ව බණ ටිකේ ධර්මේ නැහැ කියලා ඒක පැත්තකට දාන්න බෑ. අද ඔන්නතන මෝඩයෝ ටික තව ලොකු මෝඩකමක් කරන ආගම් ටික අරගෙන බෙදෙilla. එහෙම බෙදෙන්න බෑ. යේසුස් වහන්සේ අදහන කට්ටියගේ හිතක් නැද්ද? තියෙනවා. යේසුස් වහන්සේ එතකොට වැඩක් කරේ නැද්ද? බුදුහාඳුරන්ට වඩා වැඩක් කරන්නේ බුදුහාඳුරුව පිරිනුවම් පාලා නැවත තාම ඉපදුන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ වැඩක් කරලා පෙන්නුවා. මැරලා සතියකින් උත්තාන වුණා. එහෙනම් ඒක ආගම අයින් කරන්න බෑ. මේ පාපයෙන් සබ්බ පාපසකන බුදුහාඳුරුව පළමුවකින්ම පව් කරන්න එපා කියලා. එතකොට අල්ලා දෙවියන් වහන්සේ ගැන කියන්නේ අර අල්ලා ගන්න කියලා කෑ ගැහුවා. ඒ ගැන අත ගලවගෙන ගියා කියලා අර යේසුස් වහන්සේ අදහනේ සහෝදරයම තමයි කිව්වේ. අපි කිව්වහම එහෙම ඇහුවනේ නේද? එහෙම කියනව නේද කියලා. එතකොට එතන තියෙනවා මුල්ම බුද්ධ වචනේ. එතකොට බුදුහාමුදුර අපට දෙපො මුල්ම අවවාදය ක්‍රියාත්මක කරලා පෙන්වුවේ කවුද? දේවදත්ත තෙරුන්. එහෙමනම් පව් කරොත් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි ඊයේ ගිය විහාරස්ථානයේ දෙවෙනි මහලේ තිබුණේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන විදිය. අනුන්ට හිතට දුකක් දුන්නොත්, අනුන්ට වේදනාවක් දුන්නොත්, නිදහසේ ගමන යන්න බැරි කරොත්, අනුන්ගේ සැපත තමන් ලබා ගන්න බොරුවක් හරි වංචාවක් හරි කරොත්, මමයි දියසෙන් කියලා පහුගිය කාලේ ප්‍රකාශ කළා. දියසෙන් නොවේ නෑ. එහෙම වෙලා මිනිස්සු රැවටිලා දියසෙන් කියලා ඉහළට ගත්තා. හැබැයි දියසෙන් ශක්තිය ඒගොල්ලෝ ගාව නැහැ. ඉහළට ගත්ත කට්ටියම ඒගොල්ලෝ පන්නලා දැම්මා. ඔන්නතන් තියෙන සත්‍යය ගත්තොත් සත්‍යයට ලැබෙන්නේ හැමෝටම සැපක්. ගන්න කට්ටියට සැපක්, එන කට්ටියට සැපක්, බලා ඉන්න කට්ටියට සැපක්. අනේ ඒ වගේ දැන් අපි ධර්ම දේශනාවේ මාතෘකා කරගත්තේ බුද්ධ රත්නය වෙනුවෙන්. එතකොට පව් කරනලා විපාක ලැබෙන පිළිවෙල අපිට එහෙමනම් දෙව්දත් තෙරුන් පෙන්නුවානේ. බුදුහාමුදුරුවෝ කියලා අපි අරමුණු කරගෙන තියෙන්නේ මේ සැපසේ ජීවත් වෙච්ච කෙනා විතරයි බුද්ධ ශක්තිය කියලා අරමුණු කරගෙන තියෙන්නේ. හැබැයි මේ බුද්ධ ශක්තිය බුද්ධ දේශනාවේ තියෙන මුලින්ම කිව්වේ සබ්බපාපසකරණම් පව් නොකර ඉන්න. එහෙනම් පව් නොකර ඉන්න නම් අපි ලබා ගන්න ඕනේ පව් කරාම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ තියෙන කාලෙම තිබුණා නේද පව් කරාම වෙන දේ. දෙව්දත් තෙරුන් ගැන. අද අපි මොකද්ද කරන්නේ? අපි ඇලීමක් තියනවා, අන්තය දෙකෙන් එකකට වැටිලා තියෙනවා. බුදුහාඳුරෝ ගැන විතරක් අපේ මනසින් බලනවා. හැබැයි බුදුහාඳුරෝ ගැන අපේ මනසින් බලලා බුදුහාඳුරන්ට ලැබිච්ච දේ අපිට ලං කරගන්න හදනවා විතරයි. ඒ ලැබිච්ච දේ ලැබුණේ බුදුහාඳුරෝ මේ ටික කරලා කියලා කාර්යයක් කරන්නේ නැහැ අපිනේ. දැන් යසෝදරා දේවියයි මන්ත්‍රී දේවියයි ජාලිය ක්‍රිෂ්ණජිනා මේ තුන්දෙනාම දන් දීපු අවස්ථාවක් තියෙනවා වෙස්සන්තර ජාතකයේ. දන් දීලා යා ප්‍රාර්ථනා කරේ නෑ මීට වඩා ලස්සන කාන්තාව දරුවෝ මට ලැබේවා කියලා. ප්‍රාර්ථනා කරේ මගේ බුදු බව පිණිස මේ දන් දීම මං කරනවා කියලා හිතුවා. එතනින් එහාට හිතුවේ නෑ. ළමයින්ට ගහ තලතලා ගියත් එයා ඒක පස්සෙන් ගියේ නෑ. ඒක නිසා හිත හදාගත්තා. එහෙමනම් අපි අර යේසුස් වහන්සේ අපිට කියලා තියෙනවා දකුණු අතෙන් දීපු දේ වම් අතට දැනෙන්නේ නැති වෙන්න දෙන්න කියලා. ඒ මොකද එහෙම කියලා තියෙන්නේ? අපි එවෙනට බලලා ක්ෂණිකව දකුණු අතින් යමක් දීලා පස්සේ හිතනවා අනේ නොදී හිටියා නම් හරි. එහෙම නැත්නම් අපිට මේ මට බැනපු කෙනෙක්, මෙයා අරක්කු බොන කෙනෙක්, මෙයා මේ විදිය කෙනෙක්, මං දුන්නේ මෙහෙම කෙනෙකුට නේ කියලා හිතන්නේ. මොකද දුන් දේ තුලින් අපිට බලාපොරොත්තුවක් තියෙන කෙනා. එහෙම නේද?
කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව දෙන දේ දුන්නා නම් එතනින් එහාට බලාපොරොත්තුවක් නැත්නම් එයාගෙන් අකුසල් වෙන්නේ නැහැ නේද එතකොට? එයා මේ ලෝකෙට ඇලෙන්නේ නැහැ නේද? ලෝකේ දැන් මෙතන පුටුවේ තියෙනවා මේ පුටුවේ වාඩි වෙලා ඉඳලා මේකේ සැප පහසුව ගැන මට ලැබෙන සැප පහසුව ගැන හිතුවොත් නේද අර ගෙදර අර පුටුවෙම ලැබුණොත් මම බණ කියනවා කියලා යන්නේ. එහෙමනම් ඇලීමක් නැතුව ලෝකේ ජීවත් වෙනකන් ලෝකේ ජීවත් වෙන කාලය තුල තමන්ගේ සිත මේ සත්ත්ව පුජ්‍යල ආත්ම කියන මෙන්න මේ අවස්ථා තුනේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරනවා නම් යම් මිනිස්සෙක් ඒ මිනිස්සයා ලෝකේ නිදහස් වෙලා නේද? එවනම් අපි ඇලීම නිසා නේද අපිට දුක් ඇති වෙන්නේ? අපිම නේද එහෙනම් දුක් ඇති කරගන්නේ? දැන් අනිත් දවසේ එනකොට අර කොලේ ඉරලා තිබුණොත් මේ ගෙදරයි තාපු කෙනාට දුකක් ඇති වෙනවා. ඇයි අර ලක්ෂණ ළමයා විරූපී ඉරලා. ඒක නිසා එහෙමනම් කාම ලෝකයේ රූප ලෝක අරූප ලෝක කියලා අපි අර ගිය පන්සලේ පෙන්නුවා අපි. එහෙනම් බුදුවරු දේශනා කළා මෙන්න මේ ලෝක තුනම අපිට ලැබෙනවා මනුෂ්‍යාත්මයක් ලැබුණාම. ඒ මනුෂ්‍යාත්මය තුළ පව් කරොත් සබ්බපාපස්සකරනම් පව් කරොත් දෙව්දත්තර වගේ දුක් විඳින්න යන්න වෙනවා. පව් ටික තේර මේ පන්සලේ තියෙනවා. අපි ආයි පස්සේ දවසක වෙනම පණිවිඩයක් දෙන්න එතනට එමු. එතකොට ඊළඟට මනුස්ස ලෝකේ කුසල් කරමින් අර බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට ඉන්න පිරිසක් ඉන්නවා, පින් කරමින් ඉන්න පිරිසක් ඉන්නවා. පින් කරමින් ඉන්න පිරිසක් කුසල් කරමින් ඉන්න පිරිසක් දේවාත්ම වලට යනවා. ඒක රූප ලෝක අරූප ලෝක වලට යනවා. කුසල් කරමින් ඉන්න පිරිස ඔය කාම ලෝකේ කොටස් 11ක් තියෙනවා සතර අපායයි. අර මනුස්සාත්මේ මනුස්ස ලෝකෙට පහළින් තිබිච්ච සතර අපායයි. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. මේ කාම ලෝකයේ කොටස් ටික. ඒ පන්සල ගොඩක් වටිනවා කියන්නේ ඒකයි. ඊළඟට 4 5 තිබුණේ මොකද්ද? රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතකොට මෙන්න මේ බ්‍රහ්ම ලෝක ටිකත් එක්ක කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන කිසිම තැනක ඇලෙන්නේ නැහැ කුසල් කරන කෙනා. ඒක නිසා තමයි සියලුම බුදුරුන්ගේ අවවාදයේ තියෙන පව් නොකර ඉන්න අර ඉහළට යන ගමනේදී පින් කරොත් අර කිව්ව අනිත් ලෝකතල වලට යනවා. ඒව ඇලෙන්නේ නැතුව ඉන්න කුසල් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. පින් කරොත් දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 7ටයි යන්න පුළුවන්. එතකොට ඔතන 26කට ලෝකවලට යනවා ඉහළට. හැබැයි ඉහළට ගියාම අර බැලුමක් පුම්බල උඩ හැරියාම ඉහළටම යනවා. සරුංගලයක් උඩ හැරියාම ඉහළටම යනවා. නූල කැඩුනොත් හරි බැලුම් පුම්බපු බැලුමේ පුලන් ටික ගියොත් හරි මොකද වෙන්නේ? නැවත බිමටම වැටෙනවා. අන්නේ බිමට වැටෙන වැටිල්ල අර අපිට බහින්න පඩිපලෙන් පහළටම බහින්න තියෙනවානේ. ඔය කපොල්ලක් තියෙන තැනකින් වැටුනොත් එහෙම ඒක අර අපායටම වැටෙනවානේ. ඒක නිසා වැටෙනකොට කපොල්ල වහගන්න පැලැස්තරයක් ගහන්න දෙයක් කියලා තියෙනවා. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයටවත්පත් වෙන්න. ආත්ම 4කට වඩා උපදින්නේ නැහැ. 4 අපාගත වෙන්නේ නැහැ. අන්න ඒක බුදුහාමුදුරුවෝ කිව්ව ওই බණ ටික ආදර්ශයෙන් පෙන්නලා දීලා තියෙනවා යේසුස් වහන්සේ. අපි එතකොට මෛත්‍රී බෝසත් රූපයක් තියෙන මේ පන්සලේ. යේසුස් වහන්සේ කියන්නේ මෛත්‍රී බෝසත්ව කියලා කිව්වා. මෛත්‍රී මහා විහාරය කියලා අපි නමකුත් දැම්ම බෝඩ් එකක් නොතිබිච්ච හින්දා. ඒ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒතර මෛත්‍රී මහා විහාරය කියන්නේ මොකද? මෛත්‍රියෙන් තුන් ලෝකේ සුවපත් කරන මහා බලසපන් කුමරෙක් ඉන්නේ දියසෙන් කියන්නේ මෛත්‍රී බෝසත්ව. එහෙමනම් අනිත් ඔය සියලුම දෙනාට පුළුවන් ද දියසෙන් නම භාවිතා කරන්න? බෑ. මොකද 16 සංඛ්‍ය කල්පලක්ෂය පාරමී පුරු ශක්තියක් එක්ක මේක කරන්නේ. ඒක නිසා මෙද්දෝසත් බලමණ්ඩලයේ බෝපේ පටන් ගත්තා. ඒ පටන් අරගෙන එදා පටන් ගත්ත විදිහටම කට්ටිය ගියා නම් අද දක්වා හිටියනම් පසුගිය කාලේ දියසෙන්ලා කියලා වෙන වෙන එකතු වෙලා මේ රටේ මිනිස්සු දුකටපත් කරන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. හැබැයි මේ පටන් ගත්ත මිනිස්සු කොහොමද පටන් ගත්තේ? ඒ වෙලේ ලෞකික පැත්ත බලලා එකතු වුණා විතරයි. මේ අධ්‍යාත්මික පැත්තෙන් අර ලෞකික ශක්තියෙන් එකතු වෙන්න තිබිච්ච හේතු සාධක ටික බැලුවේ නැහැ. අන්න එතන තියෙනවා චක්කු උදපාදී තුලින් තමයි මේ පිරිස එකතු වුනේ. ඥානං උදපාදී
පිළිබඳව මනසේ තත්වය ගැන අවබෝධ කරගෙන එකතු වෙච්ච කෙනෙක් නැහැ. හිටියනම් අද මෙතන එහෙම එකතු වෙච්ච අය ඉන්න ඕනිනේ. 94 පටන් ගත්ත එකේ අද දක්වාම එහෙම ඇවිල්ලා නැත්නම් කෙනෙක්වත් මේ ගමනේ ඇවිල්ලා නැහැ. එක්කහුව වෙනවා අයින් වෙනවා. එක්කහුව වෙනවා අයින් වෙනවා. එහෙමනේ. ඒක නිසා එහෙමනම් ඒ අයින් වෙලා තියෙන්නේ එකතු කරගෙන යන්න තියෙන අකමැත්ත නිසානේ මේ එකතු කරගෙන යන කෙනාගේ එකතු වෙන පිරිසගේ එකතු වෙලා යන්න ශක්තියක් නැතිකම නොහැකි යාව. ඒ නොහැකි යාව නිසා ඒගොල්ලෝ අයින් වෙනවා. දැන් වතුර පාරකට ගංගාවක වතුර පාරකට වැටෙන දෙයක් ගඟේ ගලාගෙන පහළට යනවානේ. එහෙන් පහළට ගිහිල්ලා ගඟේ පෙලක් ඒවා තියෙනවා පොල් ගෙඩියෙම අයින්ට අහු වෙලා එක්කහු වෙලා කොටේකට එහෙම හිටලා ආයි ගඟේ ගහගෙන යන්නේ නැතුව නවතිනවා. එහෙම ඒවා. ඉතින් ගොඩාක් දේවල් ඒ වගේ අයින් වෙලා ගිහිල්ලා දැන් මෙහෙම එකතු වෙලා ආපු ඒවා අන්තිමට එකතු වෙච්ච ටික දැන් මෙතන තියෙනවා මේ ඊයේ එතකොට අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට අෂ්ට පරිස්කාර පූජාවක් කළා අපි. ওই විදිහටම තමයි 94 මෙත්බෝසත් බල මණ්ඩලයේ ගෝපි පන්සලේ පටන් අරන් 97 අවුරුද්දේ ඉඳන් ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය දලදා මාලිගාව ඔය අටමස්ථාන 12 මස්ථාන ඔය අටපිරිකර පූජා කරලා කිරිහාර පූජාවල් තියලා ওই විදිහට තමයි ගමන ගියේ. දැන් එතකොට ඊයේ කිරිහාර පූජාවල් තිබ්බ අපි විහාරස්ථාන දෙකක. එතකොට අරහත් මලියදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේ කියලා කියනවා. ඒ ස්ථානයේ දේශම් බෞද්ධ මධ්‍යස්ථානයේ පිටත් වෙලා ඇවිල්ලා ඒ ස්ථානයේ පූජාව තියලා එතන දහම් වීඩියෝවක් කරා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු අවශේෂ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමි. ඊළඟට පූජාව තිබ්බේ අපි අර නම සඳහන් කරපු මෛත්‍රී මහා විහාරය. ඒ කිරියාර පූජාවක් සිද්ධ කරලා ඒ ස්ථානයේ අපි ඊට පස්සේ තමයි මෙහෙට ආවේ. ඇවිල්ලා රුවන්වැලි සෑය අනුරාධපුරේ අෂ්ට පරිස්කාර පූජාව විතරයි තිබ්බේ. ඇයි ඒ කිරියාර පූජාව තියන තරම් සුදුසු තත්වයක් නැහැ. ඇයි නැත්තේ? රුවන්වැලි මහා සෑයේ බලයක් තියෙනවා නම් එතන ඉන්න කෙනාට දැන් ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අපිට හොයන්න ඕනේ නැහැ. ওই ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ විසඳන්නේ නැත්නම් ප්‍රශ්නේ එහෙම තාම ඇදී යනවා නම් අපේ සිතත් එතනට එකතු කරලා අපි අපිරිසුදු කරගන්න ඕනද අපේ සිත? ඕනි නැහැ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ තමන්ට සිතක් ලැබිලා තියෙනවා ඒ සිතේ සංයෝජන අයින් කරගෙන සෝවාන් ආදී නවලෝතර බුදුමග. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලටපත් වෙනවා. දැන් එහෙමනම් මේ ලෞකික සම්මතය ලෝක සම්මතය කියලා කියන්නේ ලෞකිකයේ සාසනය කියලා සම්මත කරගෙන තියෙනවා ගොඩක් දේවල්. ඒතත් දැන් රටට අවශ්‍ය වෙලා තියෙන ආහාර පාන එන්න මිල වැඩි වෙනවා. මිල අඩුවෙන් ආහාර පාන ලැබුණොත් හොඳයි නේද? හාල් කිලෝ එක අඩුවෙන් දෙනවා කිව්වට මේ දැන් තියෙන ආණ්ඩුව ගාන වැඩි වෙලා. මිනිස්සුන්ට සහන දෙනවා කිව්වට රුපියල් 120යි ගත්තේ ඉංගිරිය ඉඳන් ගොඩගමට යන්න. ඊට දවස් දෙකකට පස්සේ පෙරේද මම ගියා. මගෙන් 120 දුන්නාම තව 30ක් ඕන කිව්වා. දැන් එහෙමනම් අර නායකයෝ කිව්ව වැඩේද මේ යන්නේ. මම ගානට අරන් ගියා නම් මොකද වෙන්නේ? 72ක් මෙහෙන් බහලා පයින් යන්න. දැන් සපක් ලැබෙනවද මේ ආණ්ඩුව? නෑනේ. එහෙනම් කිව්ව දේ කරනවා, කරන දේ කියනවා කියන්නේ බුද්ධ ශාසනයේ වැඩ. මේ බෞද්ධ රට කියලා කියන්නේ මේකට විතරයි. නේද? බුදුවරු 4 දෙනා වැඩම කරපු රටත් මේක. අර විදිහට අර පන්සලේ මේ විදිහට පෙන්නලා දෙන්නේ දිව්‍ය ලෝක සැප විඳින්න, බ්‍රහ්ම ලෝක සැප විඳින්න, ඊළඟට මේ කියන එක අහන්න නැතුව සතර අපායට ගිය කට්ටිය මෙහෙමයි දුක් විඳින්නේ. ওই ටික පෙන්නලා දෙන පන්සල තියෙන්නේ මේ ලංකාවේනේ දැන්. නේද? ඒ විදිහට අර මේ මහා තටාකයක් තියෙන අපි 1000ක් ගිහින් දැම්මත් නාල ගොඩ ඉන්න පුළුවන් හොඳට නේද? ඒක නිසා ඒ වගේ වටින තැන් තියෙද්දී ඇයි අපි තවත් මෝඩය වෙලා ඉන්න ඕනේ නැහැ? දැන් එහෙමනම් අද අපි මොකද්ද කරන්නේ? අනුරාධපුරේ රුවන්වැලි සෑයෙන් පටන් ගත්ත එහෙමනම් අපිත් මෝඩ වැඩක් කරලා තියෙනවා. ඇයි? රුවන්වැලි සෑය අධිපති හාමුදුරන්ටත් මෙච්චර ප්‍රශ්නයක් දාලා තියෙද්දි ඒක විසඳන්න බැරි නම් අපිත් ඕකේ ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න යනවා නම් ඒක මෝඩ වැඩක් නෙවෙයි.
ඒක නිසා අපි ඒක අත්හැරලා දාමු. ලෝක වැඩක් නෙවෙයි. අපි දැන් මේ ලෝක සම්මතයේ පිටුපාන්න බෑනේ. අපි මේ දෙවෙනි අධීර පටන් ගමු චක්කුම් උදපාදී තුලින් ගිය ගමන දැන් ඉවරයි. දෙවෙනි අධීර පටන් ගමු ඥාන උදපාදී තුලින් ඒ කියන්නේ ඥාන උදපාදී කියන්නේ තමන්ගේ හිතේ බලෙන් යමක් කරනවා. එතකොට අපිට අර මෙත්බෝසත් බලමණ්ඩලයේ කට්ටිය එක්කව කරගෙන යන්න ඕනද? ඕනි නැහැ. දැන් මේ බණ කිය ඉන්නකම් මට හිතුණා මෙහෙමම නවත්තලා වීඩියෝ කරන එක්කෙනත් ඔහෙ ඉඳි මම නැගිටලා ගිහින් ත්‍රිවිල් එකේ වාඩි වෙන්න පුළුවන්. මගේ හිතෙන්නේ කරන්නේ. ඒකට කවුරුවත් කියන්නේ. හොඳ දෙයක් කරනකොට අපේ තාත්තා කියලා තියෙනවා තාත්තා මේ ධර්ම දේශනාව මතක් කරන්න ඕනේ. මොකද ඒ ශක්තිය වල එක්කනේ මම මේ ලෝක ජනාධිපති හිටියට අගමැති හිටියට ඔය කාගේවත් ශක්තිය නෙමෙයි. මේ විඥානේ තියෙන ඒ තාත්තගේ විඥානේ. මොකද ධර්මයේ උප්පත්ති ලබන්නේ උතුම් යාම බීජ නියම. ඔය දෙක තමයි ලෝකෙන් ගන්න. කම්ම නියම ධම්ම නියම මං සසරදී කරපු ශක්තියෙන් ගෙන්නේ. චිත්ත නියමය කියන්නේ උපදින තැන ඕන විදිහට මං හදාගන්න දේ. ඒතර මගේ චිත්ත එහෙම හදාගෙන තියෙනවා. අපායට ගියහම මගේ හිත හදාගන්නවා. ඒ අපායින් නැත් ගොඩ අරගෙන එන්න විදිහට. දිව්‍ය ලෝකෙට ගියහම මගේ හිත හදාගන්නවා. දිව්‍ය ලෝකින්යට බණ කියලා මේ මනුස්සාත්මය ගන්න. මනුස්සාත්මය ඇලිලා ඉන්නේ අර බුදුහාඳුරෝ වගේ නන්ද කුමාරයාට කිව්වා වගේ දිව්‍ය ලෝක කට්ටිය පෙන්නලා එහෙත් එක්කන් ගිහිල්ලා මේ මෙහි ඇලිච්ච ගතිය අයින් කරන්න මං හදාගන්නවා. එහෙම මගේ හිතට පුළුවන් නම් තව ආයෙ එක්කව කරගන්න ඕනේද? ඕනේ. එහෙමනම් අර හොඳ දෙයක් කරන්නේ මං හොඳ දේ කරන්න තව කායිමත් පෙලෙස් ගන්න ඕනේ. ඔය තාත්තා කිව්ව වචනේ. වැඩක් කරන්න ගියාම එක එක්කෙනාගෙන් අහ ඉන්න ඕනේ නැහැ. Tamante හිතේ දේ Taman කරනවා. එහෙනම් දැන් මේ පොළොන්නරුවෙන් පටන් ගෙන පොළඟ ණයා පොළඟ කියන්නේ ණයා අර ටිකක් වෙනේ කරලා එන එකටත් අවබෝධයක් දෙන්න හදනවානේ. එහෙම වැඩේ පටන් ගත්ත දැන් ගියා කරගෙන ගියා ඉවරයි. අවුරුදු 30කට වැඩි ගියා මෙත්බෝසත් බලමණ්ඩලයේ පටන් අරන් එනේ වූ තේරම මට පෙනේ කරලා අයින් වුණා. දැන් ඒක ඉවරයි. දැන් එතකොට පොළඟ හැම නෙමෙයි ඉපිච්ච හැටි කරනවානේ. පොළොන්නරුව කියන්නේ ඒකනේ. ඒක නිසා මේ රට ශාස්ත්‍රීය කරන්න නම් නිවැරදි කෘෂි කර්මාන්තය වන පිට රටේ වූ මේ රටේ තියෙන පෝෂදාහි ආහාරවල පෝෂණය නැති කරලා මේ රටේ වූ ගේ ශරීරයේ පෝෂණය නැති කරන්න එන වසවිස කෘමිනාශක භාවිත නොකර ගොවිතැන් කරන්න. එක. දෙක නායකයා නම් මනුස්සත්වයට නායකත්වය දෙන්න ඕන තුන් ලෝකයේ හසුරවල තුන් ලෝකයේ ආශිර්වාදය අරගෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ශක්තිය අරගෙන සතර පායට යන මාර්ගය වහන්න පුළුවන් විඥාන ශක්තියෙන් වැඩ පටන් ගන්න ඕන. දෙක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව ධර්මයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් මේ ගෙදරට ඇවිල්ලා ඊයේ මේ ගෙදරට මම උයන්න පියන් දුන්නේ. හැබැයි මෙත්බෝසත් බලමණ්ඩලෙත් ওই විදිහට පටන් ගත්තා. පටන් අරන් ටික කාලයක් යනකොට ඒගොල්ලෝ ලෞකිකත්වයෙන් විතරක් එක්කව වෙච්චින්ද නැවතුණා. දැන් මම දන්නවා මේ ගෙදර මෙහෙම පටන් ගත්තට මේ පටන් ගැනීම ඊයේ මේ ගෙදරට මම උයන්න දුන්නේ නැහැ. හැබැයි මම පළවෙනි වතාව මෙහිට ආවා. උයන්න දුන්නේ නැහැ කියලා මෙයාගේ හිතේ තරහවක් ආවද? ආවේ නැහැ. අර මං එක්ක ඉන්නයටත් වඩා මට ආදරෙන් කරුණාවෙන් වැඩ ටික කරුණා. දැන් උදේට උයලා කාලා බීලා දැන් සේරම හරිනේ. දැන් හොඳයි නේද? තනියෙන් හිටපු දාටත් වඩා හොඳයිනේ. ඒක නිසා එහෙමනම් දැන් එහෙනම් මම තනියෙන් වැඩ කරා කියලා ගෙදර ඉන්න කායවත් මාත් එක්ක ආපු කායවත් මගේවත් කිසිම කෙනෙකුගේ හිතට දුකක් ඇති වෙලා නැත්නම් ඒක නේද කෙරෙන්න ඕනේ. එහෙනම් මං තනියෙන් වැඩ කරා කියලා මේ ලංකාවේ කිසිම කෙනෙකුගේ හිතට දුකක් ඇති වෙන්නේ නැත්නම් කායෙවත් අහන්න ඕනේ මගේ වැඩේ මට කරන්න පුළුවන් නේද? ඒ නිසා මෙත්බෝසත් බලමණ්ඩලයේ පටන් අරන් කරපු මෝඩකම දැන් කරන්නේ මං ගාට පිරිසක් එයි ආවහම කරනවා කියලා බලාපොරොත්තුවක් නැහැ. පෙරතුම් යුගයේ බිහි කරන්න මහා පරාක්‍රම බාහු රජතුමාගේ ශක්තිය බලය. ඒ විඥාන ශක්තිය එදා තිබිච්ච ශක්තිය දෙගුණ තෙගුණ වෙලා දැන් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වෙලාවට වැඩ කරන කෙනෙක් ඉන්නවා කුකුලා. වෙලාවට කෑ ගන්නවා. 3ට 4ට 5ට 6ට 7ට කෑ ගන්නනේ හොරාව. කුකුලා වෙලාවට කෑ ගහනවා ඒ කුකුලා අරන් ඉන්න දෙයිය කවුද? දැඩිමුන්න දෙයි. දැඩිමුන්න දෙයියන්ගේ අම්මා මොකෙද්ද? නාග කන්‍යාව. ඒ කියන්නේ කාන්තාව මේ මිනිස් ස්ත්‍රිය. හැබැයි නාග ලෝකේ නාගයව අදහමින් ඉතියි. ඔටුන්නේ නාගෙක් පැලඳගෙන ඉතියි. නාග කන්‍යාව. තාත්තා කවුද? පූර්ණක කියන්නේ යක්ෂ සේනාධිපතිය. යක්ෂ සේනාධිපතියෙක් අහසින් යන ඉර්ධියේ. මේ
එහෙනම් මේ මනුස්ස ලෝකේ හිටපු එක්කෙනෙක් නේද? යක්ෂයෙන් අදාගෙන හිටපු මිනිස්සෙක්. යකෙක් වගේ මිනිස්සෙක්. එතකොට මේ දෙන්නට දාව ඉපදිච්ච කෙනා තමයි දැඩිමුණ්ඩ දෙයියෝ. එතකොට එහෙනම් දේව බලය තියෙනවා, යක්ෂ බලය තියෙනවා, නාග බලය තියෙනවා. මේ විඥාන ශක්තිය මං කියවන දරුවෙක් උපදින විදිහ. උතු නියම්, බීජ නියම් ඒ තුනම දැන් එක්ක වෙලානේ. එහෙම ඉපදිච්ච දැඩිමුණ්ඩ තමයි කොහෙද හිටියේ? වසවර්ති මහරය ඇවිල්ලා දසබිම්බරක් මාර්තනගික සිද්ධාර්ථ බෝසත්වයන්ගේ බුදු වෙන්න ලෑස්ති වෙනකොට ඒක ඒ අවස්ථාවේදී දෙවිවරු සේරම එකතු වුණා. අපේ මෙයා මහා වීරයා දැන් බුද්ධත්වයට පත් වෙනවා කියලා අපේ වීරයා නම් බුද්ධත්වයට පත් වෙන්න ලෑස්ති වෙනවා කියලා. මාර්යා මේකට කැමති නැහැ. මාර්යා දසබිම්බරක් මාර්තනග මවාගෙන ආවා. එනකොට දෙවිවරු සේරම පලා ගියා. කවුද ඉතුරුනේ? දැඩිමුණ්ඩ දෙවියෝ විතරක් ඉතුරුණා. එහෙමනම් මේ ශාසනයේ වැඩ කරනකොට ඒ වැඩ කරන්න හදනකොට කවුද එන්නේ? දසබිම්බරක් මාරතනක මවාගෙන එනවා මාර්යා. අර අපි විහාරයේ පෙන්නපු දිව්‍ය ලෝක 6 ඒ දිව්‍ය ලෝක 6 තියෙන මේ කාම ලෝකේ. හැබැයි ඊට ඉහළින් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. සොලසාසංක කල්පලක්ෂ පිරුවා කියන්නේ මෛත්‍රී බෝසත්වයේ බ්‍රහ්ම ලෝක 16ම ඉඳලා තමන්ගේ ශක්තිය බ්‍රහ්ම ලෝක 16ම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරපු ශක්තිය තියෙනවා. දැන් බලන්න මේ ගෙදරට ඇවිල්ලා මම කවදාවත් ආවේ නැහැ. මේ ගෙදර ඉව්වේ පිව්වේ නැහැ. හැබැයි හොඳට ඉව්වා කියලා කාපුවේ කිව්වා. රසට උයලා තිබුණා කියලා. එතකොට එහෙමනම් මේ ගෙදර උයන ප්‍රශ්නේදී ප්‍රශ්නයක් එන්නේ නැතුව මම වැඩේ කරා නම් කලින් ඉඳලාපු තැනකට ගියාම පුරුද්දක් තියනව නේද මට? එහෙනම් දැන් බ්‍රහ්ම ලෝක 16 ශක්තිය අරගෙන මේ ඊට පල්ලෙහාන් තියෙන මනුස්ස ලෝකය ඊට පල්ලෙහාන් තියෙන සතර අපාය ওই ටික වෙනස් කරන්න පාලනය කරන්න අදිෂ්ඨාන කරන් සතර අපායේ ඉන්නයි මංක වැඩ කරනකොට මගේ චේතනාව අරගෙන අරමුණු කරගත්තොත් අපායට ওই කට්ටිය දැම්ම එයාගේ කර්ම ශක්තියෙන්. කර්ම ශක්තිය යාට නිර්මාණය කරේ මේ ලෝකේ පාලනය කරන මායя පින්පව් දෙක ඔස්සේ. පින්පව් දෙක කියන්නේ අபிසංස්කාර මාර. එතකොට මේ මායя දීපු දේ පිළිගරන් පව් කරන කට්ටියයි පින් කරන කට්ටියයි දෙගොල්ලම කුසල සුපසම්පදා කියන මේ දේශනාව අහලා ගෞතම බුද්ධ ශාසනය තුල කල්යාණ මිත්‍ර මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙත් බෝසත් පාරමී ශක්තියෙන් කුසල් දහම් වඩන්න පින ගැනත් පාපය ගැනත් චේතනාව අයින් කරගන්න කිව්වහම ඒ අනුව එකතු වෙන කට්ටිය අපායේ හිටියත් ඒගොල්ලෝ නිදහස් කරන්න පුළුවන් නේද? එහෙමනම් අපායට ගමන් කරනවා කියන්නේ යනවා කියන්නේ උතන කාරණා දෙකක්. කකුල් දෙකෙන් යන එක එකක්, මනසින් යන එක එකක්. දඹදිව වන්දනා වද රුපියල් 7 දීලා එහෙට ගිහිල්ලා බුදු වෙච්ච තැන පොළොව බලලා වැඳලා එනවා. ඒ වැඳලා එන කෙනා ගෙදෙට්ට ඇවිල්ලා රණ්ඩු වෙනවා. නිවන් දැකලා නැහැ මේගොල්ලෝ. ඔය ගියා සේරම නිවන් දැක්කන විශාල පිරිසක් දැන් නිවන් දැකලා. හැබැයි ගෙදර ඉඳලා බුදුහාමුදුරුවන්ගේ මනස වෙනස් කරගත්ත සිතේ කෙලෙස් අයින් කරලා මනස වෙනස් කරගත්ත හැටි දැකපු කෙනාට ඒ ආසාවෙන් Tamanගේ සිතේ කෙලෙස් අයින් කරගත්තොත් දාස් ගණන් ලක්ෂ ගණන් දීලා දඹදිව බුදු වෙච්ච තැනට ගිහිල්ලා පොළොවට වැඳලා එන්න ඕනිද? ඕනේ ඒ සිත නිදහස් වෙනවනේ. එහෙම මේ අපේ රියදුරුතුමාට එහෙම වෙලා තියෙන එක්තරා අවස්ථාවකනේ. දැන් එහෙම තත්ත්වයක යා ඉන්නේ. එතකොට ඒක නිසා වීඩියෝ කරන කෙනා එහෙම තත්ත්වයක ඉන්නේ. ඒක නිසා මෙන්න මේ දැකපු සත්‍ය දකින්නේ තමා තුළින් දකින්න ඕනේ. කෙනෙක් කිව්වට කෙනෙක් කියපු දේ බොරුවක් කියන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දකින්න ධර්මයේ තුලට එන්න ඕනේ. එහෙමනම් දැන් මේ පොළොන්නරුවෙන් අපි මේ ධර්ම දේශනාව කරන්නේ කිරිහාර පූජාවක් අද පූජා කරනවා කොහෙටද? සෝමාවතියට. සෝ කියන්නේ හඬ. සොරවුව කියලා කියන්නේ වතුර පිට කරන තැන්නේ. එතනින් නිතරම හඬක් එන්නේ. ඒක ඇරියොත් එහෙමනේ. සොරවුව ඇරියොත් හඬක් එනවා නිතරම. වතුර හැලෙනකොට. ඒ කියන්නේ සෝමාවතිය කියන්නේ මා කියන්නේ මම. සෝ කියන්නේ හඬ. එතකොට සොරවුව ඇරිහම හඬක් එනවා. මා කියන්නේ සිත වටා එකතු වෙච්ච ටික තමයි මා. ම කියන්නේ තමන්, ආ කියන්නේ තමන් වටා එකතු වෙන ටික. ඒ එකතු වුණාම තමයි මා කියලා හැදෙන්නේ. එකතුනේ නැත්නම් සිත නිවනේ. ඔන්න ඔතනටපත් කරගන්න කියන්නේ නිවන් දකින්න කියන්නේ. එහෙමනම් අපි එකතු කරගත්ත ටික අයින් කර යන්න ඕනේ. එක්කව කර ගිහිල්ලා හරියන්නේ නැහැ. ඕක අවබෝධ වුණාම එක්කව කරගත්තේ ඔය එක්කව වෙච්ච විදිහට තියෙන්න ඕන. ඕකට ඇලෙන්නේ නැහැ. දැන් අත සෝමාවති කියන්නේ වති කියන්නේ කාන්තා වචනයක් නේද?
එහෙනම් මේ ලෝකේ හදන්නේ කවුද? ශක්‍ර දෙවියෙක් නිර්මාණය කරන්නේ. බුදු කෙනෙක් හදන්නේ වසවත්තේ මාරය. මාර දෙවියෙක් හදන්නේ. සතර අපායට යන කෙනෙක් හදන්නේ. මේ සේරම හදන්න පුළුවන් විඥානි. විඥානේ හදන්නම් මව් කුසට ආපු අම්මා හොර වැඩ කරන්නේ නැතුව, බොරු කරන්නේ නැතුව, වංචා කරන්නේ නැතුව දරුවට කෙරෙහි ආදරෙන් කරුණාවෙන් හිටියොත් දරුවා ඉපදුනාට පස්සේ ගැටීම් ඇති වෙන්නේ නැහැ. හොර බොරු වංචා කපටිකම් කර කර හොඳ තැනට Tamanට උදව් කරන තැනට හොර බොරු වංචා කපටිකම් කර කර හිටපු අම්මලාට උපදින දරුවෝ ඉපදිච්ච දවසින් ඉඳන් දුක් විඳිනවා. දරුවා දුකේ අම්මා දුකේ. ඒක නිසා මින් ඉදිරියට අද දක්වා එහෙම කරාට කමන්නේ ඒගොල්ලෝ කරගත්තව විඳවයි. ඒක නිසා මෙතන ඇති කරගන්න ඕනේ මේ වීඩියෝ බලන සියලුම දෙනා සිල්වතාට ගරු කරන්න ඕනේ. අද බස් එකට නැග්ගහම සිල්වතාට නෙමෙයි ගරු කරන්නේ. සිල්වතාට ගරු කරන නම් සිල්වතා හඳුනා ගන්න ඕනේ. සිල්වතා කියන්නේ දියසෙන් හඳුනා ගන්න එක වළක්වන්න තමයි දියසෙන් කියලා වෙන අය සමාජගත උනේ. දියසෙන් හඳුනාගත්තොත් ඔය දියසෙන්ලා කිව්වා අයයි දැන්ට ඉන්න රටේ සියලුම නායකයෝ පාලකයෝ අනුර කුමාර මහත්තයාත් ඇතුළුව සියලුම දෙනා අකමැති දියසෙන් හඳුනා ගන්නවට රටේ මිනිස්සු. ඇයි මිනිස්සු එතනට එකතු වෙලා සැප විඳිනවා. සත්‍ය දකිනවා. සත්‍ය දැක්කොත් බොරුවෙන් ජීවත් වෙන ඇයට තැන නැති වෙනවා. ඒගොල්ලෝ ගාව ඉන්න පිරිස අඩු වෙනවා. ඔන්න ඔතන ගැටීමක් තියෙනවා. ඒක නිසා අද පටන් සිල්වතාට ගරු කරන්න, සිල්වතා හඳුනා ගන්න, ඒ වගේම සිල්වතා ගාව තියෙන ගුණධර්ම Taman තුළ ඇති කරගන්න. ශ්‍රද්ධා ධනිය කියන්නේ සිල්වතාට ගරු කිරීම. දුසිල්වතාට ගරු කරාට ශ්‍රද්ධා ධනිය එන්නේ නැහැ. දැන් අර කිව්ව වැරදි කරපු හාමුදුර කෙනෙකුට ගරු කර හිටියට ශ්‍රද්ධා ධනිය එන්නේ නැහැ. ඊළඟ රුවන්වැලිසෑයට කොච්චර ගරු කරත් ශ්‍රද්ධා ධනිය එන්නේ නැහැ. වැරදි ශ්‍රද්ධාවක් එන්නේ. නිවැරදි ශ්‍රද්ධාව ඇති කරගන්න පණ තියෙන මිනිස්සෙක් ගාව තමයි හදාගත්තු විඥානයක් ගාව තමයි තියෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග 4යි ඵල 4යි. මේක තමයි සාසනය කියන්නේ. එහෙනම් බුද්ධ ශාසනය අපිට දකින්න පුළුවන් මනසකින් මිනිස්සෙක්ගේ. අද සෝමාවතී කිරිහාර පූජාව තියලා වැලි ගඩොල් සිමෙන්ති වලින් එකතු වෙච්ච බාහිර තැන් වලට අපි වඳින්න යන්නේ නැහැ. මාර්යා පෙන්නපු බෝධි පූජාව වෙනුවට අපේ තුන්තරා බෝධි එකක් අරමුණු කරගෙන බෝධි පූජාව සිද්ධ කරනවා. ඒ වගේම ප්‍රතිපත්තිය බුදුහාමුදුරුවෝ වගේම යේසුස් වහන්සේ කියලා දීපු ධර්මයේ දැකලා අපි ඒ අනුව ගමන යන්න ඒගොල්ලන්ට ආශිර්වාද කරනවා. ඒගොල්ලෝ අපේ විරුද්ධකාරයෝ ගැටීම් ඇති කරගන්න කට්ටියක් නෙමෙයි. අපි එකට එකතු වෙලා ගමන යන කට්ටියක්. ඒ වගේම මේ ගේ රැඳිලා තියෙන අත්විවරම නිසා අත්විවරම ශක්තිමත් නැත්නම් ගේ රැඳෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිව්වා සබ්බ පාපස්සකරණං සීල පව් වලින් වැළකීලා ජීවත් වෙන්න ඕනේ. මේ සමාජයේ පව් කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ දුකටපත් වෙන හැටි දකින්න තියෙනවා අපිට. ඒක දැකලා අවබෝධයෙන් තමන්ගේ මනසින් පව් නොකර ඉන්න ඕනේ. ඒතර තමන්ට දුක් ඇති නොවි ජීවත් වෙන්න පුළුවන්. මේ විදිහට එහෙමනම් දරුවන්ට අම්මලා මේ ටික දෙන්න ඕන. සෝමාවතී කියන්නේ සෝ කියන්නේ හඬක් නගනවා, මා කියන්නේ මා නිර්මාණය කරන්නේ අම්මලා. විඥාන ශක්තිය ඇතුළු වුණාට පස්සේ කුස ඇතුලේ ඉන්නකොට තමයි අම්ම කන ඇහෙන තත්වයටපත් කරනවා, කන හදනවා. මේ සේරම කරන්නේ අම්මා. දොස්තරලා නෙමෙයි ඔක් කරන්නේ. එහෙමනම් අම්මා කිරි ටික හදනවා වගේ අනිත් ටිකත් හදලා එළියට දෙන්නේ. එළියට දීපු එක අල්ලගෙන එක ඒවා ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගන්නවා දොස්තරලා. ඕක නේද කරන්නේ? අද එළියට එන එක ස්වභාවයෙන් එළියට එන එක වළක්වලා සල්ලි ගන්න ක්‍රමයක් Taman මහා වැඩකාරයෙක් කියලා පෙන්වන්න බඩපළල එළියට ගන්නවා. ගහේ ඉඳලා බිමට වැටෙන අඹ ගෙඩිය නියම රස තියෙනවා. ඒ බිමට වැටෙන්නේ ඉස්සල්ලා කඩන අඹ ගෙඩිය කිරි බේරෙනවා. බේරෙනවා කියන්නේ ගෙඩේනුත් කිරි බේරෙනවා, ගහේ නැටෙනුත් කිරි බේරෙනවා. ඒ කියන්නේ ගෙඩිය ඇතුළට එන්න තිබිච්ච කිරි ටික තමයි දෙපැත්තට අහකට යන්නේ දෙපැත්තෙන්ම. එහෙමනම් ඒ එන්න තිබිච්ච කිරි ටික ගෙඩිය ඇතුළට ආවට පස්සේ ස්වභාවයෙන් කිරියන එක නතර වුණාට පස්සේ නටුවෙන් ගෙඩිය ගලවලා අතාරිනවා. ඕක නේද බිමට වැටෙනවා කියන්නේ. ඒ අඹ ගෙඩියක් හැම තියෙන රසයයි අනිත් ගෙඩියේ රසය වෙනස් නේද? එහෙමනම් ඒක නිසා ඊට වඩා භයානකයි වතවිස ගහලා අඹ ගහටම ඊට පස්සේ ගෙනල්ලා එහෙම නැත්නම් අමු ඒවා කඩලා ගෙනල්ලා බේතක් දාලා හඳුන් කුරු දුම් අල්ලලා ඉදවලා විකුණන ඒවා. ඒ නිසා කෘෂි කර්මාන්තය හරියට කරන්න මනුස්සයාගේ මනස දියුණු වෙන විදිහට ආහාර පාන නිෂ්පාදනය කරන්න. මේ සියල්ල මේ පුලතිසි පුරවරයෙන් ආරම්භ කරන්න තමයි කිරිහාර පූජාව සිද්ධ කරන්නේ. ඒක නිසා ගොවි ජනතාවට අයිතියක් තියෙනවා තමන් මුවාවෙන් රැකියාවක් මුදල් ගන්න අතරමැදියෙක් විදිහට වැඩ කරන කෘෂිකර්ම නිලධාරියා ගාවට යන්නේ නැතුව මේ වැඩ පිළිට එකතු වෙන්න. ඒකට ඔබෙන් වියදමක් යන්නේ නැහැ. ඒ නිසා මෙතනින් එහාට මේ දහම් පණිවිඩය දික් කරන්නේ නැහැ. කිරිහාර පූජා තියලා අපි අපේ වැඩ ටික පටන් ගන්නවා. එකතු වෙන එකතු වෙයි. අවශ්‍ය නැති අය දුකටපත් වෙයි. ඒක නිසා තුනුරුවන් අරමුණු කරගෙන හොඳ ධර්ම දේශනාවක් කළේ මේ ගෙදර ආදරණීය මෑණියන්ට මේ දක්වා පැවති නීතියෙන් පැවති සියලුම කරදර බාධක වෙනස් වෙලා
තමන්ගේ සම්පත් අහිමි වෙලා තියෙන නීතිය නිසා නීතිය වැරදි පැත්තට යන්නේ. නීතිය නෙමෙයි අපි මේ සිංහල බෞද්ධ රටේ සීලය ගන්න ඕනේ. සීලයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනය කියන්නේ සීලයෙන් ගොඩනැගිච්ච දෙයක්. ශ්‍රද්ධා ධනෙ ඇති වුණාම සාසන සම්පත්, සාසනික ශක්තිය, සාසනික බලය ගැන ශ්‍රද්ධාව ඇති වුණාම සීලයක් ඇති කරගන්න පුළුවන්. ඒ සීලය නිසා ත්‍යාගයක් ඇති කරගන්න පුළුවන්. ඕනම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්කම ලැබෙනවා. ත්‍යාග සම්පත්තිය. ඊළඟට ලැජ්ජා බය දෙක ඇති වෙන්න ඕනේ. ඒ වගේම බොහෝ ඇසූ පෙරුතන් ඇති වෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රඥා ධනය. මෙන්න මේ ධන හත තමයි බුද්ධ ශාසනයේ ආයුෂ, ශක්තිය, බලය, රුපියල් 7 මාර්ය දීපු දෙයක්. ඒක නිසා එහෙමනම් මෙත්බෝසත් බල මණ්ඩලෙ වෙනුවට මෙත්බෝසත් ස්වශක්ති පදමෙන් සෝමාවතී ඒ අසිරිමත් ස්ථානයේ පූජාවක් සිද්ධ කරලා එතන ශක්තිය බලය අපි ඉල්ලනවා නෙමෙයි. ඒ වචනෙන් කියවෙන විදිහට කාන්තාවන් දැනුවත් කරමු, කාන්තාවන් හදමු. හොඳ විඥාන ශක්තියකින් කාන්තාවන්ට දොස්තරලා රවට්ටලා බිය ගන්නලා අර බඩපළල බඩ ඇතුළේ ඉන්න එක එළියට ගන්නේ නැතුව ස්වභාවිකව ඉදිලා බිමට වැටෙන අඹගෙඩි වගේ නියම මනුස්ස රසයෙන් යුක්ත දරුවෝ බිහි කරන්න කාන්තාවන් දැනුවත් කරමු. ඒ වගේම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉන්න අය මනුස්ස දරුවෝ විදිහට අරගමු. සතර අපායේ ඉන්න අය සතර අපායේ දුක්ඛින් අත් මුදවලා ගමු. ඒක නිසා තුනුරුවන් අරමුණු කරගෙන මේ උතුම් ගමන් මඟ හොඳ ආලෝකයක් ලැබෙන ගමනක් මේ උතුම් වැඩපිළිවෙල ආරම්භ කරමු. අද ඊයේ 11 වෙනිදා පටන් ගත්තේ. අද 12 වෙනිදා දොළ දුක නැති කරගන්න. එහෙනම් මිනිසුන්ට දුකක් ඇති වෙලා තියෙන හොඳ දේ නරක දේ වෙන් කරලා තෝරලා බෙල්ලා ගන්න බැරි වෙච්ච එකයි. ඒක නිසා හොඳ දේ නිහඬව ගමන් කරනවා, නරක දේ ඉදිරිපත් වෙලා අපි තමයි හොඳ දේ කියලා මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න මිනිස්සු අතරට එනවා. එහෙම පහුගිය කාලේ ආවා. දියසෙන්ලා ගොඩක් ආපු අය ඉන්නවා. ඇතැම් මේ දියසෙන් ගැන විස්තර කියන්න පටන් ගන්නවා. ඇයි මේ විස්තර කියන්නේ? තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න මම දියසෙන් ගැන දන්නවා කියලා. ඒතකොට මිනිස්සු එකතු වෙනවා. ඒක නිසා මේ එහෙම නැතුව අර එළනිතේ ගන්න ගියාම රුවන්වැලි සෑයේ පහන් පත්තු කරන්න අපි මෙත්බෝසත් බල මණ්ඩලයේ 97 අවුරුද්දේ එළඟි තෙල් නම් හොඳයි මහත්වය කියලා තමයි එළඟි තෙල් බෝතල් විකුණන්නේ. හැබැයි ආත්තා පොල්ලල එහෙම තම්වල ගත්තේ තමයි ඒක තියෙන්නේ. අර මුදලාලි බොරු කියන්නේත් නෑ. ඉතින් එළඟි තෙල් නම් හොඳයි මහත්වය කියන්නේ. ඉතින් බෝතලේ තියෙන එළඟි තෙල් නෙමෙයි කියලා එයත් දන්නවා. එළඟි තෙල් නම් හොඳයි මහත්වය කිව්වම අහන මිනිහා හිතනවා මේ එළඟි තෙල් නම් හොඳයි කියනවා කියලා. අරක ගන්නවා. ඒක නිසා මේ ඇහෙන දේ ඇහෙන විදිහට ගන්න නැතුව දාරු කීරියට කිව්වා වගේ මනසින් හිතලා බලලා අපේ වැඩ කරන්න කාලය අවිල්ලා තියෙනවා. ඒක නිසා බොරුවෙන් තොරව ජීවත් වෙමු. සිත කය වචනෙන් දස කුසල් කරමු. එහෙමනම් ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු උතුම් දහම් පණිවිඩයකට අවතීර්ණ උනේ මේ නිවස උතුම් ස්ථානයක්. මේ වැඩ පිළිවෙල ආරම්භ කරපු ස්ථානේ මේ ආදරණීය මෑණියන්ට ඒ වගේම ඒ දියණිවරුන්ට ඒ ස්වාම පුරුෂයාට ඒ වගේ මේ සෑම දෙනාටම සමගියෙන් එකතු වෙලා යලිදු මේ වැඩ ටික කරන්න තමන්ගේ කැමැත්තට පරිදි වැඩ ටික කරන්න සාර්ථක ගමනක් යන ශක්තිය බල ලැබේවා. ඒ වගේ මේ අම්මා ආදරණීය අම්මා මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා දෙන්නා. ඒ වගේ මේ දියණිය මෙතනට ඇවිල්ලා ඉන්නේ අනිත් දියණිය ඒ සෑම දෙනාටම ඊයේ දවසේදී අපි කතා බහ කරපු ඒ ගෙදර හිටපු බාල දියණිය ඒ සියලුම දෙනාට තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් තුන් ලෝකයක් සුවපත් වෙන සම්බුද්ධ ශාසනික ධර්ම ශක්තියක් මතු කරගන්න මේ කටයුත්ත කළේ. පාවඩ දැම්මේ නැහැ, වීදම් කළේ නැහැ. කුසලයේ මතුවෙන්නේ මෙහෙමයි. මේක තමයි මහා කුසල බලය කියන්නේ. පිනට තමයි සල්ලි ඕනේ. ලොකු පින්කමක් කරන් සල්ලි ඕනේ. ඒක නිසා කොසල් මහ රජුරු දුන්න අසද්දෘස දාණයට විශාල වශයෙන් විශාල කැපවීමක් කළා. හැබැයි අපිට ලොකු කුසල කර්මයක් කරගන්න නිවන් දකින්න කුසලයේ කන්න හිතේ ශක්තිය ගොඩනගා ගත්තොත් ඇති. නිවැරදි තැනකට ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඇති. ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, ත්‍යාග ධනෙ, හිරොත්ප්ප සුත ප්‍රඥා ධනෙ ටික තිබුණොත් ඇති. එහෙමනම් ඒ උතුම් ගමන ආරම්භ කරමු. මේ සෑම දිනකටම රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක්ම වේවා. හොඳ ටිකක් ශ්‍රවණය කළා, හොඳ ටිකක් ඇසුවා, ඒ වගේම හොඳ ටිකක් දැක බලා ගත්තා. මේ සියල්ලෙන්ම ලැබෙච්ච කුසල ශක්තිය අපේ සංසාර ගමන අනන්ත ප්‍රමාණ බුදු ගුණ බලයෙන් බුද්ධ ඥාන ශක්තියෙන් කෙලවර කරන්ට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන් අරමුණු කරගෙන යේසුස් වහන්සේ අරමුණු කරගෙන කටයුතු කරන මෛත්‍රී බෝසත් පාරමී ශක්තිය අරමුණු කරගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමගේ ක්‍රිස්තියානි ආගමේ සියලු බැතිමතුන් අද වාසය කරනවා. ඉටි පහන් දල්වනවා. ඒ සියලුම බැතිමතුන්ට සම්බුද්ධ ශාසනයේ මතු මෛත්‍රී බුද්ධ ශාසනය තුළ ඒකා ලෝක කරන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ වගේ 100,000 ගුණයකින් තුන් ලෝකේ සූපත් වෙන ශක්තිය බලය ගොඩනගාගෙන
පෙරට ගමන් කරන්න ඒ සෑම දිනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පව් කරලා දුකටපත් වෙනවා. එහෙම දුකටපත් වෙනවා කියලා ඒ පව් කළාට අපිට හොඳ මාර්ගයක් පෙන්වලා දුන්නා. පාපේ ආධිනව පෙන්වලා දුන්නේ දෙව්දත් තෙරුන්. ඒක නිසා දෙව්දත් තෙරුන් ඒ වගේම අල්ලා දෙවියන් ඒ වගේම මේ සියලුම අවස්ථා තුනටමපත් වෙන්න කලින් ඉන්නේ නොයෙක් ආකාරයෙන් රූප රාගය ඇති කරගෙන දෙවිවරු. ඒ කියන්නේ Hindu ආගම. එහෙමනම් ඒ Hindu ආගමේ බැතිමතුන් මේ සෑම දිනාටම තමන් ජීවත් වෙන ස්ථානයෙන් ඉදිරියට ගමන් කරන්න තවත් යමක් හිතලා තමන්ගේ විඥාන ශක්තිය ඉදිරියට පවත්වාගෙන යන්න උසස් තත්වයකට පත් කරගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප සෑම දිනාටම බලාපොරොත්තු වන ආකාරයට තමන් ආලෝකයෙන් ආලෝකේ කරා ගමන් කරමින් තමන් ළඟ තියෙන ආලෝකයෙන් සසු අයටද අඳුරේ සිටින අයටද ආලෝකමත් ගමනකට ගමන් ආරම්භ කරන්නට කටයුතු කිරීමට ශක්තිය බලය අප තුළම අපි එකතු කර ගැනීමට මේ කියපු කරුණු කාරණා ක්‍රියාත්මක කරලා ඒ ප්‍රතිපත්ති ශාසනික ශක්තියට යොමු වීම පිණිස මේ දේශනාව අප සෑම දිනාටම එකසේම හේතු වාසනා වේවා. දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සපතින් සපතරපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය දෙවියෝ හේතු වාසනා කරගනිත්වා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. හොඳයි, දැන් අපි අර විශේෂ සුවඳ කුඩු පැකට් එකක් ගෙනත් තියෙන අලුතෙන් මේ ධර්ම දේශනාවට ආපු ඒ ලොකු දියණියට මේ ගෙදර ඒ සුවඳ කුඩු පැකට් එකක් දෙන්න ගෙදර පාවිච්චි කරන්න. බුදු පාන තියන්න ඉස්සෙල්ලා ඒ කුඩු චුට්ටක් දාලා වතුර කෝප් එකට දිය කරලා ගෙදර ඉන්නට මූණ හොද ගන්න හොඳයි. අධ්‍යාපන ලැබෙන කෙනාට හොඳ දාන ශක්තියක් ඇති වෙනවා. මූණ හොද ගන්න දෙන්න. ඊට පස්සේ මූණ හොද ගත්තට පස්සේ ඉතිපිසෝ ගාථාව කියමින් ගේ ඇතුළේ ඉහලා ඉවිරලා බුදු පාන තියන්න. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ සුවඳ